හැමෝම ඒ උපත්ති ගේන හැකියාවක් තියෙන පුළුවන්. එහෙම නැත්නම් තියෙනවා ක්‍රොමැටික් ස්කේල් කියලා. ඒ කියන්නේ හින්දිකාවම තමයි අර ලස්සනන්නේ. ජීවන මිල දැකලා පොඩි තැනක් තිබුණ දේවල්. ජීවන මිල මැද වජුගින කකුල ෆස්ට් අපියරන්ස් එක තමයි ඔයා මයික් එක ගන්න මෙතෙන්ට එන තැන මයික් එක අල්ලගෙන ඉගෙන ඉතලම නෑ. පව් ඒ මියුසික් ටික මේ මානසික අඳපොලි ඉන්ටර්ලූඩ් ටික ගණන් ගන්නවා කරන්නේ නැතුව සින්දුවේ හුස්ම ගන්න. මේ සිංගින් වලදී හුස්ම ගන්න අපි කටින් නෙවෙයි. එලා නෙවෙයි හුස්ම ගන්න. මම අතුරු මෙතන ඉන්න හැමදෙයක්ම අද මාන භාගයක් නබුම සන්තෝෂයක් අපි ඉගෙනගත්තු දේවල් මම හිතන්නේ අද ඉගෙනගත්තු දේවල් අපේ ජීවිතයේ ගොඩක් කියන්නේ අපිට ඒක මිල කරන්න බෑ මෙච්චරයි ඒක ඒකස පාර්ථනා කරනවා. ස්තුතියි. ස්තුතියි. දවසනම් හරිම හොඳයි. ඊළඟට වෙතරම් ගොඩාක් රිසර්ච් එකක් නොදැනපු දේවල් ගොඩාක් ඉගෙන ගන්න. කියන්න තියෙන්නේ ඇත්තටම අද දවසේ තරංග කිව්වා වගේ අපි ගොඩාක් වටින විලකර නොහැකි දැනුම් සම්භාරයක් දැනුමක් ලබා දුන්නා. අතන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. චේතනාට සුණාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ දෙනා හින්දා තමයි අපිට මේ chance එක හම්බුනේ. මම මෙතන මේ ක්ලාස් එකට ජොයින් වුණාට පස්සේ තමයි දැන් සින්දු අහනකොට පොඩ්ඩක් මටම තේරෙනවා මම කලින් හිතපු නැති විදියට පොඩ්ඩක් දැන් අහනවා. ඊට කලින් පොඩ්ඩක්වත් කල්පනා කරපු නැති දේවල් ගොඩාක් දේවල් අපිට ඇත්තටම මේ හම්බුණා. ඉතින් කවදාවත් සංගීතය කළා නම් මේ චේතනාගෙන් තමයි සරිලෝ ප්‍රතිනිස කියන එක ඉගෙන ගත්තා. මෙතන ආපු වෙලේ මම කිව්වා මගේ කැපැසිටි එක චේතනාගේ වශයෙන් ගොඩාක් උදව් කරනවා. මේ ස්තුතියි අපිට මේ දුන්නු දැනුමට. Kami legend kira-kira punya workshop ya kirim-kirim mereka satu beli. Saya thank you so much. Kasunanya itu lah mehe abi laki na to mehe music class kirim අපි ඒක වින්දලා දානකොට ඒ වගේ තමයි සින්දු හරන්නේ. ඒක තමයි අපිට වින්දලාට වලමන මොනවද තේරෙන්නේ නැහැ. අපි ඔය ගැන හිතලා වෙනස් විදිහකට තමයි අපි දැන් සින්දු දිහා බලන්නේ ඉතින්. ඉතින් ඒක ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා මේ චේතනා මිස් ඇතරව මේ මාන ටැලන්ටඩ් මානව හොඳයි. ඉතින් ඊට වඩා ලොකු තැනකට යන්න පුළුවන් මිස්ටර් මේ ලංකාවේ මියුසික් හදාරපු කෙනෙක් වුණාට දැන් මෙහි මුලින් ආපුවම පළවෙනි අවුරුද්දේ තියෙන බෙසේ රේඩියෝ එක නිසා තනිකරම මියුසික් අතරලා තිබ්බේ. ඒකට අර කලින් සිංගර් කියන්න පුළුවන් වුණත් වොයිස් එක හැංගිලා වොයිස් එක දැන් සිංගර් කියගෙන බැරි මට්ටමට ඇවිල්ලා තිබ්බේ. එහෙම තියෙදි තමයි වාසනාවට මේ චේතනා මිස්ගේ මේ ඇඩ් එක ඉන්ස්ටාග්‍රෑම් එකේ දැකලා මේ කතා කරලා මේ මාවේ දැන් මට තිබ්බට වඩා හිතා ගන්න බැරි මට්ටමට වොයිස් එක හැංගිච්ච වොයිස් එක ඊට ඇවිල්ලා තියෙනවා. ඒක මාස් මියුසික් කිසිම දෙයක් කියන කීඩේ නැහැ ලංකාවේ ඉන්නකොටත් මේ ඇවිල්ලා කිසිම දෙයක් දන්නේ නැහැ. මේ වාසනාවට වගේ මේ චේතනාට ඇඩ් එක දැකලා මම දැන් ලාස්ට් ඇවිල්ලා වොයිස් එක හැංගිලා දීපු වොයිස් එක ටික ටික එළියට එනවා කියලා මට තේරෙනවා. මම වගේ ප්‍රවීණයෙක්ගේ අවුරුදු 40ක සංගීත ශාස්ත්‍රයේ දැනුම මේ වගේ කාමාරක තුල සෑහෙන ප්‍රමාණයක් අපිට ලබා දුන්නාට මගේ සහයෝගයෙන් හැමතිස්සෙම මේ දෙන්නට ලෙක් දෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ බය වෙන්න එපා. මම උතන හිටියා වගේ තමයි ශරීරයෙන් නොහිටියට මම සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ගේ මගේ සිවලි ඉන්නවා වගේ තමයි. ඒ නිසා ඔයගොල්ලන්ට ඒ හැම ප්‍රතිශතයක්ම ලැබෙනවා. චේතනා කසුන් මහන්සියනවා වගේම මමත් පිටිපස්සේ ඉඳලා ඒකට සහයෝගය දෙනවා. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම සුවදායක දවසක්. ඒකම තමයි අපි මෙතන කරන්නේ. يعني තාත්තගේ හේවණල්ලර කිව්වා වගේ ඒ විදිහටම තාත්තගෙන් තියෙන සහායය ගැන කියලා නිම කරන්න බෑ. එහෙනම් thank you very much. ගොඩක් ස්තුතියි තාත්තා අද අපිට මේ වැඩේ කරලා දුන්නාට. සත්‍යී වින්නු ඔබ